කොහොමද යාළුවනේ ඔන්න අදත් අලුත්ම Photoshop පාඩමක් අරගෙන ඔයාලගේ ළඟට ආවා. අද මොකක්ද මම කරන්න යන්නේ කියලා බලන්න. මම හදන්න යන්නේ මෙන්න මේ වගේ ඇනිමේෂන් එකක් හදන්න හැටි කියලා දෙන්න. Photoshop වලින් මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද? පුළුවන්. මේ කරලා තියෙන Photoshop වලින් තමයි මම කරනවා වගේම පිළිවෙලට මාත් එක්ක මගේ ස්ටෙප්ස් ටික ෆලෝ කරගන්න. හොඳයි ඉස්සෙල්ලා ෆයිල් එනවා. ෆයිල් කියලා new ගිහිල්ලා මම page එකක් create කරගන්න. width එක 500 height එක 500 resolution 300යි. හරි. නමක් දෙනවා my animation. ඉතින් okay කරනවා. මේ තියෙන මගේ page එක. මම මේක උඩ shape එකක් create කරගන්නවා. මට ඕනේ මේ වගේ shape tool එක අරගෙන මේකේ shapes ගිහිල්ලා මම donut shape එක අරගෙන color එක black දීලා shift එක ඔබාගෙන මේ කෙරුව ඉඳන් පල්ලෙහාට මේ වගේ හදිනවා. මෙන්න මම ක්ලික් කරගත්ත shape එක. මේ shape එක උඩ ක්ලික් කරලා shape layer එක ක්ලික් කරලා යනවා gradient overlay ගිහලා මම මෙයාට දෙනවා style angle දීලා ඉවරලා මම මෙයා gradient color එක වෙනස් කරගන්නවා. මම points දෙකක් අලුතෙන් create කරගන්නවා. මේ points එකකට දෙනවා මම නමක් නමක් නෙමෙයි ස්ථානයක් දෙනවා. location එක පළවෙනි point එක 30යි දෙවෙනි point එක 40යි. හොඳයි. ඊළඟ පියවරේදී මොකද කරන්නේ මේ gradients වලට colors මම දෙනවා 140 තිබ්බ point එකට මම මේ black color එක දෙනවා 100 තියෙන point එකට මේ black color එක දෙනවා. ටිකක් black color එක මම ආසයි ටිකක් අඩු කරන්න. ආයෙත් කරමු 140 point එකට 130 point එකට මම මෙන්න මේ වගේ blue color එකක් දෙනවා. හරි. okay. ඊට පස්සේ මෙයාගේ gradient එක part එක හරි gradient part එක හරි. ඊට පස්සේ මම කරන්න ඕනේ මෙයාට දෙන්න ඕනේ stroke එක මම දෙනවා මෙතන size එක 5ක් දෙනවා black color අනිත් එක මුකුත් වෙනස් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ inner glow එකක් දෙන්න ඕනේ. inner shadow inner glow එකක් දෙන්න ඕනේ. inner glow ගිහිල්ලා මට දෙන්න pure white glow එකක්. මෙයාගේ blending mode එක දෙන්න overlay දීලා මෙයාගේ opacity 100 කරන්න. මෙයාගේ stroke එක 100යි size එක stroke එක 10යි size එක 10යි. ඊට පස්සේ මෙයාගේ quality counter එක දෙන්න මෙන්න මේ කියන කොටස. ඊට පස්සේ මෙන්න මේ වගේ shape එකක් හදාගන්න පුළුවන්. background එක මම select කරා. background එක මම දෙනවා gray color එකක් මෙන්න මේ වගේ මේ බගත් එක. හොඳයි. මෙන්න අපේ මූලිකම shape එකක් හදාගත්තා. දැන් අපි යමු මේකට animation එකක් දෙන්න. හොඳයි. මේ animation දෙන්න බෑ මේ CS5 හෝ ඊට පල්ලෙහා තියෙන version වලට. CS6 කියන version එකේ විතරයි Photoshop වල මෙන්න මේ timeline එක තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක නැත්තම් මෙහෙම window ගිහිල්ලා timeline කියන එක open කරගන්න. timeline open කරගත්තා මේ පල්ලෙහාට තියෙන හිතලක් ඒක click කරාට පස්සේ create video timeline තියෙනවා. create video timeline කියන පස්සේ මෙතන තියෙනවා create video timeline කියලා තබන්න එක. ඒක click කරන්න. එතකොට ඔයාගේ මෙන්න මේ වගේ timeline එකක් එනවා. මේ timeline එක තමයි අපි animation එක හදාගන්න යන්නේ. මෙන්න වගේ shape එක මේ shape එක මෙතන තියෙනවා. හිතලක් පල්ලෙහාට ඒක click කරන්න. එතකොට මේ වගේ පල්ලෙහාට menu එකක් එනවා. හොඳයි. මේක වල පේනවා style කියලා එකක් තියෙනවා. මේ style කියන එක තමයි අපි වෙනස් කරන්න යන්නේ. එතකොට මේක animation එකක් කරගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවාට මේ වගේ timeline එකේ එහාට මෙහාට යවන්න පුළුවන් කැලක් තියෙනවා. හොඳයි. පළවෙනිට මේ කැලල බිඳුවේ තියාගන්න. බිඳුවේ තියලා මේ style එක කියන එක මෙහා පැත්තේ තියෙන පොඩි ඔරලෝසුව එකක්. ඒක key frame එකක් දාගන්න එහෙම. එකපාරක් ක්ලික් කරන්න. ඒක key frame එකක් දාගත්ත එතන දෙවෙනි key frame එක මේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා දාගන්න. මෙන්න මෙතන ක්ලික් කරන්න. sorry දාන්න. පළවෙනි key frame එක මෙතන. දෙවෙනි key frame එක මෙතන. තුන්වෙනි key frame එක මෙතන දාගන්න. හරි. පළවෙනි key frame එකට ගියා. මෙතන ක්ලික් කරා. ඊට පස්සේ gradient overlay යන්න. gradient overlay ගිහලා යාගේ angle එක 90යි. දෙවෙනි key frame එකේදී එයාගේ angle එක දෙන්න -90. ඊට පස්සේ තුන්වෙනි key frame එකේදී මොකුත් දෙන්න ඕනේ නැහැ. දැන් අපිට වෙනස් animation එකක් වෙනවලු මෙන්න මෙතෙන්ට 90ම දෙන්න. හොඳයි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. මෙතන මේක 0 වලට ගෙනිහිල්ලා මම මෙතන play button එකත් එක ක්ලික් කරන මේ වගේ animation එකක් වෙනවා. හැබැයි මේ animation එක මෙතනින් එහාට යන්න බෑ. මොකද ඉවර වෙන්න ඕනේ මෙතනින්. නමුත් මේක යනවා. ඒක
ඒකට හේතුව තමයි මෙතනින් නවත්තලා නැති හින්දා තාමත් ඇක්ටිවේට් වෙලා තියෙනවා මෙහෙටම ඇනිමේෂන් එක. මම මෙතනින් නවත්තන්න ඕනේ. මම මෙතෙන්ට ගෙනිහිල්ලා මේ පාරක ඊට පස්සේ මම මෙන්න මේ කෑල්ලක් තියෙන කෑල්ල මෙතෙන්ට අදිනවා. දැන් බලමු. ඔයාලට පේනවා මෙතන ඇනිමේෂන් එකක් සිද්ධ වෙනවා. හරිම ලස්සනයි. හරි. පළවෙනිම පියවර අවසාන අපි ඇනිමේෂන් එකක් දාගත්තා. දැන් මේ ෂේප් එකට ක්ලික් කරලා control එකයි G කියන බටන් එක බලන්න. එතකොට මේක group back කරගන්න පුළුවන්. ඊට පස්සේ යන ෆයිල් ගිහලා new ගිහිල්ලා ගන්න width එක 500යි height එක 500යි pixel එක ඔක්කොම දාලා resolution 300යි. ඊළඟ යන්න custom shape එක ගියාට පස්සේ බලන්න මෙන්න මේ වගේ shape එකක් තියෙනවා. හදාගන්න පුළුවන් මේ shape එක ක්ලික් කරලා මෙන්න මේ වගේ shape එකක් ඇඳ ගන්න. මේ color එක මම මේකේ black දෙනවා මෙන්න මෙහෙම. මේකෙම duplicate ගහගන්න. පළවෙනි duplicate එක කොහමද? alt button එක ඔබාගෙන shape layer එක ක්ලික් කරගෙන මෙන්න මෙහෙම උඩට අදින්න. ඊට පස්සේ ඒක උඩම alt button එක ක්ලික් කරගෙන පල්ලෙහාට drag කරන්න මෙන්න මේ වගේ. හරියට මේ shape එක මෙතෙන්ට එන්න ඕනේ. හොඳයි. තුන්වෙනි එක මෙතෙන්ට. හොඳයි. හතරවෙනි එක මෙතෙන්ට. මෙන්න මේ වගේ shape එකක් ගන්න ඕනේ. ඊට පස්සේ මේ shape පළවෙනිම මේ උඩම තියෙන shape එක උඩ ක්ලික් කරලා shift button එක වාගෙන පල්ලෙහාම තියෙන shape එක ක්ලික් කරලා ඊට පස්සේ මේක මේ shape එක විතරක් select කරගන්න. දැන් මට මේක black වෙනකොට white කරගන්න ඕනේ. කොහොමද ඒක කරගන්නේ? මේ colors inverse කරගන්න පුළුවන්. ඒකට කියන්නේ image adjustment invert. inverse නෙමෙයි invert කරගන්න ඕනේ. colors මම invert කරගත්තාට පස්සේ මෙයාගේ සුදු පාට green නැති වෙන සමහරවිට මේ වගේ shape එකක් හදගන්න. දැන් මේක pattern එකක් කරගන්න ඕනේ. ඒ සඳහා edit ගිහිල්ලා මෙතන තියෙනවා පල්ලෙහාට යනකොට define pattern කියලා. define pattern කියන පස්සේ ඔයාලට පුළුවන් මේකට pattern එක නමක් දාගන්න. මම දානවා KKKK. හරි. මේ වගේ මොකක් හරි නමක් දාලා pattern එක save කරගන්න. හොඳයි. මගේ animation එක. මේ තියෙන මගේ animation එකේ දැන් group එකක් අපි හදාගෙන තියෙන්නේ. මේ group එක උඩ click කරලා මේ group එකේ පල්ලෙහා තියෙන effect එකක් දෙන්න පුළුවන් overlay. pattern overlay කියනවා වාට තියෙන එක patterns වර්ග මේ යටතේ තියෙන අර අපි හදාගත්ත KKKK කියන pattern එක. මේ තියෙන අපි හදාගත්ත KKKK කියන pattern එක. මේකේ scale එක වඩා මේ කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. අපිට වෙනවා එකේ scale එක වෙනස් කරනකොට patterns එක හැදෙන විදිය. මේකේ දෙන්න මම දෙනවා 5ක scale එකක්. දීලා මෙයාගේ blending mode එක overlay කරනවා. overlay කරා මෙන්න මෙයාගේ ලස්සනට ඒක අපේ design එකට set වෙනවා. හරි. අපේ design එක මම හිතන අවසන් දැන් වාට මේ වගේ මේක දෙක බලා ගන්න පුළුවන්. කොහොමද මේක save කරන්න කියලා බලමු. මේක animation එකක් විදිහටම save කරන්න ඕනේ. අපිට පුළුවන් මේක GIF animation එකක් විදිහට save කරගන්න. ඒ සඳහා file ගිහිල්ලා save for web ගිහිල්ලා save for web ගියාම මේක ටිකක් වෙලා load වෙනවා. හරි. ඊට පස්සේ මෙතන GIF කියන එක select කරලා ඔයාලට පුළුවන් මෙතන looping option එක දෙන්න. once දුන්නත් එකපාරයි අරගෙන ඊට පස්සේ නවතිනවා. මේක forever දෙන්න. forever දීලා ඉවරලා මේක save ගිහිල්ලා මම මෙයාව desktop එකේ save කරනවා animation කියන එක save. හොඳයි මම desktop එකට යනවා දැන්. මේ තියෙන්නේ බලන්න GIF animation එකක් දීලා
sorry මම කලින් හදාගත්ත වීඩියෝ එකක් ඒක වැඩක් නෑ මේ තියෙන මගේ ඇනිමේෂන් එක මේක වෙබ් බ්‍රවුසර් එක හරහා ඕපන් වෙන්න හේතුව මේ GIF animation වෙබ් බ්‍රවුසර් එක හරහා හොඳට වැඩ කරනවා ආර බේන ඇති මේ ඇනිමේෂන් එක වෙබ් බ්‍රවුසර් එකේ තුල සිද්ධ වෙනවා. ඔයාලට ඕනම් පුළුවන් මේක වීඩියෝ එකක් විදිහට කරන්න. වීඩියෝ එකක් කරනවා නම් මේක ෆයිල් ගිහිල්ලා export ගිහිල්ලා render videos යන render videos ගිහිල්ලා select folder ගිහිල්ලා මම මෙතන desktop එකම select කරලා දෙනවා. ඊට render කරාට පස්සේ මේක වීඩියෝ එකක් වගේ හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත වීඩියෝ එක. මේක play එකකින් open වෙනවා. ඉතින් හිතනවා Photoshop වලින් කොහොමද animation එකක් create කරගන්න කියලා දැන් ඔයාලට සමහර තේරෙන්නේ නැති. ඉතින් මට කියලා දෙන්න ඕනේ මේකේ basic තියෙන එක. ඉතින් ඔයාලට පුළුවන් තවත් අමුතු දේවල් ඔයාලගේ හිතෙන්ම හිතලා කරන්න. ඉතින් අද නම් සමු ගන්නවා. හමුවෙමු තවත් අලුත් Photoshop පාඩමකින්. මම RKD චිත්‍රක දේශපාලන